දීර්ඝ කාලයකට පස්සේ මං හිතන්නේ සතියකට විතර පස්සේ අපි එකතු වෙලා මේ නැවතත් මේ අද අපි දෙන්න විතරයි පිරිමි කට්ටියගේ එපිසෝඩ් එකක් කලිගව බලලා තියෙනවා නම් ඔයාලට දන්න ඇති අපේ යාළු ගෲප් එකේ අපි හැම සතියකම වගේම අපි එදිනෙදා අපේ කතා බහක් අපි කතා කරනවා එදිනෙදා අපේ ජීවිතයේදී සිදුවෙන දේවල් ඒ කට්ටිය කොහොමද ඇචීව්මන්ට් කරගත්තේ දේවල් අද අපි දෙන්න තමයි ඉතිරි වෙලා ඉන්නේ තිරේ පිටුපස්සේ එක්කෙනා සහ තිරේ ඉදිරිපස්සේ හිටපු අපේ ෂෝන් අයියා අපි මේක බොහෝම විනෝදාත්මක විදිහට තමයි කරගෙන යන්නේ හිතාගෙන ඉන්නේ සීරියස් නෙවෙයි අපි දෙන ගොඩක් ජෝක් එකේ තමයි යන්න හිතාගෙන ඉන්නේ ඉතින් වැඩි කාල වෙලාවක් ගන්න නැතුව මේ අඳුන්වලා දෙන්නම් අපේ හැමෝම දන්නවා බණ්ඩාරවැල සහ බදුල්ලේ ලතේ ලොන්ච් එකේ ෂෝන් අයියා මම නේනුක ඉතින් මේ මම ප්‍රශ්න ටිකක් අහනවා එයාගෙන් එතකොට එයා මගෙන් ප්‍රශ්න ටිකක් අහනවා අපි මේ දෙකට උත්තර හොනස්ලි ඒ කියන්නේ අපි දෙන අවංකවම උත්තර දෙනවා සහ මේ ප්‍රශ්න ටික එයා දන්නෙත් නැහැ එයා අහන ටික මම දන්නෙත් නැහැ මේ බලමු අපි ඉස්සරහට කරගෙන යાગේදී මේ පළවෙනිට බර හැම වෙලාවෙම කියන වගේ හැම එපිසෝඩ් එකක අපි කියන වගේ මේක අපි ජීවිතේ අපේ ජීවිතේ තියෙන මොනා හරි සංසිද්ධිත් එක්ක තමයි මේ දේවල් කරන්නේ අපි මේ කියන දේවල් මහා විදිහට ගන්න එපා මොකද මේ අපි දකින කෝණේ සමහර කට්ටිය වෙන විදිහකට බකින්න පුළුවන් ඒක අපි කරගෙන යන්නේ අපේ මේ හුදෙක් අපට කවදාද දවසක බලන්න අපේ ජීවිතයේ අත්දැකීම් මද යන්නේ ගොඩක් වෙලාට ඒ වගේ දේවල් අපේ ජීවිතයේ අත්දැකීම් මොනවද කියලා යන්නේ තව විශේෂත්වයක් තියෙනවා ජොබ් කරන එක්කෙනෙකුයි නැති එක්කෙනෙකු ව්‍යවසායකෙක් සහ ව්‍යවසායකයෙක් කරපු එකෙකුයි කරන එක්කෙනෙකු ඉස්සරහට එහෙම යන්නේ ටික තමාට ඉස්සරහට කරපු දෙන්නෙක් වෙන්න පුළුවන් ඉතින් දැන් එහෙනම් අපි ප්‍රශ්න ටික මං අහන්න ගන්නම් පළවෙනි ප්‍රශ්නේ මං ඉදිරිපත් කරලා අපේ ෂෝන් මහතාට එතකොට දැන් ඔය කිව්වනේ ව්‍යවසායකත්වයේ ගැනීම මං එතනින්ම ප්‍රශ්න ගන්නවා දැන් ෂෝන් අයියා දැන් ඉස්සල්ලාම ඔයා රැකියාවක් කරලා ඔයා එතකොට ඔයාගේම දැන් බිස්නස් එක මං හිතන්නේ බණ්ඩාරවැල සහ බදුල්ලේ ගොඩක් ප්‍රසිද්ධ කේක් ෂොප් එක ඕන කෙනෙක් විතර අපේක්ෂකත් එක්ක දෙන්නම එකතු වෙලා කරගෙන යනවා ඉතින් එතකොට ඒ කියන්නේ ඔයාට ආපු ප්‍රශ්න දැන් මේ ඒ කියන්නේ මේ මොනා හරි අභියෝග ඒ දේවල් මොනවාද එතකොට ඔයා ඒ වගේ කිසිම බාධකයක් නැතුව ඒක මේක කරගෙන ගිය විදිය පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද අහන්න දැන් මේ ජොබ් එකකින් මේකට මාරු වෙච්ච ජොබ් එකකින් ඔව් හිත හදාගත්ත විදිය ඒක ටිකක් අමාරු වැඩක් ඒකට ඉතින් මේ හයියට හිටියේ නෝන තමයි මොකද එයාගේ සපෝට් එක නිසා තමයි අනිවාර්යෙන් මේ ඒ දේ කරන්න පුළුවන් වුණේ නැත්තම් සාමාන්‍යයෙන් විශේෂයෙන් මේ වගේ ජොබ් එකක් අතහැරලා යනවා කියන්නේ හරි අමාරුයි ජොබ් එක කියන්නේ කවර නැද්ද ජොබ් එක කටායස් එකේ වැඩ කරේ අවුරුදු 5කට කිට් වෙන්න වැඩ කරා කරන ගමන් තමයි මේ හැබැයි එහෙම රට හිටියා කියලා මට දිගටම ඉන්න ආසාවක් තිබ්බේ නැහැ මට මෙහෙ තරම් සෙට් වෙන්නේ නැහැ කොහෙවත් ඒක නිසා මෙහෙට එන්න උඹලාව තිබ්බා නමුත් අර ආවට පස්සේ එන ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මාර්ගයක් තියෙන්න එපේ ඒ මාර්ගය අපි පොඩ හදාගත්තා ඉතින් හදාගෙන තමයි ඒ එනකොටත් ආවෙත් ඉතින් වැට උඩ මොකක් වෙයිද දන්නේ නැහැ ඕන දෙකට මුණ දෙනවා කියලා දෙයයන් පිටින් ඉතින් ඊට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා දැන් ඉතින් ඔව් ඒ කියන්නේ ඒක තමයි හොඳ මුත්තරේ බලන්නේ දැන් ෂෝන්නේ ඔව් දැන් ඔයාගෙන් මට අහන්න තියෙන්නේ ඒකත් රැකියාව සම්බන්ධ එකක් තමයි සාමාන්‍යයෙන් මේ ඔයාගේ රැකියාව මොකද්ද ඒක දන්නේ නැහනේ එතකොට ඔයා ඒකේ ටිකක් හොඳ තත්ත්වයක ඉන්න කෙනෙක් නිසා අහන්නේ එතකොට වෘත්තිමය වටපිටාව වගේ රස්සාව ඒ විස්තර ටික පොඩ්ඩක් නේද ඇත්තටම අයියේ මේ පහුගිය කාලේ ටිකද දැන් මේ වර්තමානයේ කියන්නේ පළමු රැකියාව මොකද්ද ඔයාගේ පළමු රැකියාව අයියේ 2017 අපේ මල් ෆාම් එකක් තියෙනවා ප්‍රේමදාස මහත්තයාගේ ඒ ප්‍රේමදාස මහත්තයාගේ මල් ෆාම් එකේ තමයි ඉස්සල්ලාම මගේ ජොබ් එක
විදිහට මම කරන්නේ 2017 ඉඳලා 2020 වෙනකම් මම ඒකේ වැඩ කරනවා. කැප්පිටිපොළ සහ නුවරඑළිය කියන දෙකේම මී පිළිමානේ. ඒකේ ගොඩක්ම කරන්නේ කට් ෆ්ලවර්ස් රට යවන එක එක්ස්පෝර්ට් කරනවා. ඒකේ තමයි මම වැඩ කරේ. ඉස්සලා ෆීල්ඩ් ඔෆිස් එකේ කියන්නේ ෂෙඩ් තියෙනවා. ඒක මට බාරව ෂෙඩ් තිබ්බා. ඒ වගේ විදලා ඔහොම නුවරඑළියට ගිහිල්ලා එහෙම තමයි ඒ පළවෙනි ජොබ් එක. ඊට පස්සේ 2020 ඉඳන් 2026 මේ මෑතක් වෙනකම්ම තව කාබනික මේ එකක ආයතනයක වැඩ කරා. මේ අවුරුදු 5කට කිට්ටු වෙන ප්‍රමාණයක් වැඩ කරා. ඒකෙත් ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් විදියට ඇවිල්ලා ෆීල්ඩ් ඇසිස්ටන්ට් මැනේජර් සහ මැනේජර් පෝස්ට් එක දක්වාම ආවා. දැන් ඒ ආයතනයෙන් අයින් වෙලා තවත් ආයතනයක ඒකත් කාබනිකම තමයි. මේ ඌව පළාතේ තුල මේ අපේ අභ්‍යන්තර පාලක තනතුර කරනවා. ඒ කියන්නේ ICS කියන තනතුර. ඒකෙදි ඇත්තටම වෙන්නේ අපි කාබනික විදියට ඒ කියන්නේ වස විසෙන් තොර ගොවීන් තොර අරගෙන ඒ කට්ටියගේ ගම්මිරිස් කුළුඳු ඒ කියන්නේ කුළු බඩු වර්ග ඒවා එක්ස්පෝර්ට් කරනවා. ඒ කියන්නේ ඒවා යවන අපේ කම්පැනි හරහා ඒ ඕඩර්ස් යවනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ වශයෙන් ඔයා ඒක කරනවා. ඒ කියන්නේ මට තියෙන්නේ ඒ කට්ටිය අර වගේ කාබනික ද්‍රව්‍ය ඒ කියන්නේ අකාබනික මොන හරි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවද? එහෙම නැතුව ඒ ජොබ් එක. එතකොට ඔයා වෘත්ති වශයෙන් ඔයා හෙව්වොත් ඔයා මොකද්ද ඔයාගේ රස්සාව කරන්නේ? දැන් මම මේසන් බාස් කෙනෙක්. මම වඩු බාස් කෙනෙක්. ඔයා කිව්වොත් ඔයාගේ මොකක්ද ඒකට කියන්න තියෙන්නේ? නම කියන්න කර අපි අපේ මේකට ICS කියලා අර අභ්‍යන්තර පාලක අන්න නිලධාරී එහෙම තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි දැන්ට ආයතනයෙන් ඒ ජොබ් එක තමයි මං ඉන්නේ. ඒ තනතුරේ. ඔයාට මතකද ඔයාගේ පළවෙනි පඩිය? ඔව් මම මතකයි. මේ කියන්නේ 2017 ඉස්සලා මං ගියේ රුපියල් 40000ට. මේ 40000 ඉඳන් පරිවර්තනය කියන්නේ 40000 ඉඳන් නුවරට ආවට පස්සේ 45000යි. 45000ට ඒ දවස්වල හිටියා ඇත්තටම 2017 ඉඳන් 19 විතර වෙනකම් ලොකු 17 තමයි පළවෙනි රස්සාව. පළවෙනි රස්සාව හරියටම 2017 දෙසැම්බර් 25 නත්තල් දවසේ. ඒකත් මේ ලස්සන සිදුවීමක් තියෙනවා. මේක නිකන් බාග අපි කියලා නිසා බක් කියන්න. මේ ඇත්තටම මම ගියා මේ අපේ ඉන්ටර්විව් එකට ධනුෂ් කරත්නායක කියලා ඒ මහත්තයා තමයි හිටියේ ඉන්ටර්විව් බෝඩ් එකේ. මායි තව යාළුවෙක් හිටියා. අපි දෙන්නම කුණ්ඩසාලේ යාළුවෝ අපි දෙන්න ගියා ඉන්ටර්විව් එකට ගිහිල්ලා. ඔයා කියන්නේ මේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා දැන් මං මගේ ෆයිල් එක දුන්නා එයාට. එතකොට චින්තක ප්‍රසාද් කියන්නේ කවුද කියලා ඇහුවා මගේ. බලද්දි මම සීවේ කරන් කියලා තියෙන මගේ යාළුවෙක්. පළවෙනි දවසේ ඇත්තම ඉතින් ජොබ් එක දුන්නා මුතුමයි. ඒ වගේ තියෙන 2017 තමයි ඉස්සලාම ජොබ් එකේ. එතරම් පොඩි වගේ එකක් තියෙනවා. මගේ ජොබ් අවසන් කරේ 2018. මගේ අන්තිම ජොබ් එක මං කරේ කටායවසකින් රිසයින් වෙලාවේ 2018. මම පළවෙනිටම ජොබ් එකක් විදියට කරේ ඉස්කෝලේ යන කාලේ 97. කැලිප්ෂෝ ගෙව්වා. කැලිප්ෂෝ බෑන්ඩ් එක ඒ කලතර කරලා 875 පළවෙනි පඩිය. 875. ඊට පස්සේ 2000 ඉඳලා තමයි ජොබ් කරන්න ගත්තේ. සෑහෙන කම්පැනි ගන්න වැඩ කරා. 2018 ඔයාට අවුරුද්දකට පස්සේ පස්සේ පටන් ගන්නකොට මම නැවැත්තුවා. නැවැත්තුවා. ඊට පස්සේ තමයි ව්‍යවසායකයෙක් විදිහට වැඩේ කරගෙන යන්නේ නේද? හරි. අනිත් ඉතින් ඒ කාලේ හැබැයි ඉතින් 2019 2017 ඉතින් 40000ක් කියන්නේ හොඳ පඩියක්. දැන් තමයි ඉතින් ඒක අමාරු. එතකොට මම ෂෝන් අයගෙන් දැන් අහන්න දෙවෙනි ප්‍රශ්නේ. මේ දැන් අපි දැන් ඔය කියනවනේ දැන් ඔයා කටාර් යාවෙස් හිටියා කැලිප්සෝ ප්ලේ කරා. එතකොට ෂෝන් අය කවදා හරි දැන් ඔයාගේ ඩ්‍රීම් එකක් තිබ්බද මම මෙහෙම දෙයක් වෙනවා මේ තැනට යනවා. ඒ කියන්නේ දැන් ඔය කැලිප්සෝ ගන්නවා හරි මම මෙහෙම මේ කැෆේ එකක් කරනවා හරි එහෙම මොකක් හරි ඔයාගේ මේ ඒ කියන්නේ අපි කියන්නේ දැන් ඉස්සර යාළුවොත් එක්ක ඇත්තටම අපි ඩ්‍රීම් එකක් තිබ්බා මගේටත් එහෙම තිබ්බා මෙහෙම කරන්න ඕනේ අපි මෙහෙම වෙමු එහෙම කියලා. ඔයා ඒ යන මාවතේදී ඉන්නේ නැත්නම් ඔයා දැන් ඒ හිතපු එකට ආත්පසින් වෙනස් තැනක දින්නේ. ඔව් ඇත්තටම කියනවා නම් මං හිතුවේ හිතන් හිටියේ ඒ කාලේ දැන් ඉස්කෝලේ යන කාලේ අපේ යාළුවෝ කට්ටියක් එකතු කරන බෑන්ඩ් ගාලා ඒ පැත්තෙන් යන්න තමයි හිතන්නේ.
ඒකත් හරියන්න කාලට ආමි බෑන්ඩ් යන්න කියලා හැදුවා. ගෙදරින් ඊට පස්සේ ඒකට කැමති වුණා විද්‍ය කාලේ නිසා ඒකල එච්චර ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. ඊට පස්සේ තමයි මට හම්බෙන්න මගේ O level ඉවරනකොටම මට යාළුවෙක් සෙට් කරලා සෙනොක් කියලා අහලා තියෙනවා. ඔව් ඒකේ රස්තාවට ගියා. ඒක මම අදටත් වෘත්තීය වශයෙන් හයිඩ්‍රොලික් මැකැනික් මගේ වෘත්තිය. ඉතින් ඒ ඒක කරන් හිටියා. එතනින් මම ෆුඩ් ඇන්ඩ් බේවරේජ් පැත්තට ගියා. ඊට පස්සේ අවුරුදු ගානක පස්සේ 2006 වගේ. දැන් මේ පැත්තෙන් ගිහිල්ලා දැන් අදටත් දැන් ෆුඩ් තමයි ඉතින් එතනින් එහාට මගේ ජොබ් එක කරලා තියෙන්නේ. දැන් කොහේ හිටියත් සම්බන්ධයි ෆුඩ් එක සම්බන්ධයි දැන්. නමුත් මගේ හිම ෆුඩ් පැත්තෙන් යනවාද මැකැනික් පැත්තෙන් යනවාද මියුසික් පැත්තෙන් යනවාද කියලා මේ ලොකු අයිඩියාස් තිබ්බේ නැහැ. විශේෂයෙන් අපේ පැත්තේ හැටි ඒකට අපේ පැති වල දැන් මෙහි අතර ළමෙන් යනවා ડોක්ටර් කෙනෙක් වෙනවා අර කරනවා ඉංජිනේර කෙනෙක් වෙනවා. එහෙමනේ තියෙන්නේ. අපේ පැති වල එහෙම අඩුයි ඇත්තටම. ඉගෙනීම මොනවා වුණත් ඒ පැත්තේ එකක් තියෙන රස්සාවල් තියෙනවා. කොළඹට කිට්ටුයි ඕන කෙනෙක්ට ඒ O level ඉවරච්ච ගමන් හරි O level වලින් ඉස්කෝලේ නැවතන ඊළඟ දවසේ ඉඳලා ජොබ් තියනවා කරා. එතකොට ඒගොල්ලෝට ඒක එච්චර ලොකුවට හිතන්නේ නැහැ ඉගෙනීම ගැන. ඒ හිතන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඒ කට්ටියට ඕනේ අපේ O level වලින් A level වලට එන්නේ 10%ක් වගේ තමයි. මේ සාමාන්‍යයෙන් 40ක් හිටියොත් 10ක් විතර තමයි එන්නේ. ඒක තමයි අපේ පන්තිත් මම ආවේ. ඒකත් ආවේ ඒකත් ඇත්තටම මේ O level A level වලට එනවනේ අන්තිම මාස තුනේ A level මට වැඩේටක් මම ආස්ට් එකට A level ක්ලාස් එකේ ළමයි උන් මට කිව්වා මේ ඉස්කෝලේ කාලේ නියම A level තමයි කියන්නේ. ඒකට ආසිතල තමයි ටට්ටක් ගාලා ඒ ටික කරලා ගත්තේ. නැත්නම් පස්සේ තේරෙන පස්සේ තමයි මම හරියට කරා නම් කරන්න තිබ්බනේ කියලා. ඒක එන්නේ වගේ තමයි. ඒ නිසා මේ ලොකු අයිඩියාස් නැහැ. නමුත් අද මෙතන ඉන්නවා. අද මෙතන ඉන්නවා සහ ඒ ගැන සතුටුයි ඉන්න තැන ගැන. ඊළඟට ඔයාගෙන් අහනවා දැන් ඔයාගේ කාලේ ඉඳලා දෙනකම් ඔයා සාමාන්‍යයෙන් යාළුවෝ ආශ්‍රය කරනවනේ. ඔයා සාමාන්‍ය යාළුවෝ ගැන මොකද හිතන්නේ? ඔයාට දැනට ඉන්න යාළුවෝයි හිටපු යාළුවෝයි දැනට ඉන්න කට්ටිය ගැන. ඔව් ඒක නැන්දෙන ප්‍රශ්නයක් වගේ. යාළුවෝ හිටියා ඇත්තටම ගොඩාක් යාළුවෝ හිටියා ඉස්කෝලේ කාලේ හිටියා. එතකොට මගේ වෘත්තීය ජීවිතේ ඉන්නවා සහ දැනටත් ඉන්නවා. මග හැරිච්ච යාළුවෝ ඉන්නවා. ඒ කියන්නේ යාළුවෝ ඇත්තටම ෂෝන් අයියා මේ දැන් මේ අපි ඉන්නෙත් මේ යාළුවෝ කියලා ගෲප් එකක් හදාගෙන ඒ වගේ යාළුවෝ කාලේ අපිට ඇත්තටම මට කාලෙන් කාලට සෑහෙන යාළුවෝ ඉන්නවා. සහ හිටියා දැන් පරණ යාළුවෝ දැන් ඉස්කෝලේ කාලේ යාළුවෝ ඇත්තටම ඒ කට්ටියත් එක්ක දැන් අර ඉස්සර වගේ අපි ඉස්සර හොඳ වැඩක් තිබ්බා. මේ ඔය කැපිටල් සිටිය එක බදුල්ල කැපිටල් සිටිය එක යාළුවොත් එක්ක හිටපු කාලේ කරපු දෙයක්. මේ බදුල්ල කැපිටල් සිටිය එච්චර ඉස්සර ඔක හදලා තිබ්බේ නැහැ ඔය වාසනාවක් කරාගේ. ඉස්සර බදුල්ලේ ඔය මංජුවේලාගේ කැපිටල් සිටිය එකේ තමයි අපි සාමාන්‍යයෙන් කොත්තු කන්න යන්නේ. ඉස්සර අපේ ඔය යාළුවෝ සෙට් එකක් හිටියා යාළුවෝ 12ක් විතර. අපි රුපියල් 500 ගානේ කාලේ එකතු කරලා මගේ අගෝස්තු වල නම් උපන්දිනේ මම ඒ යාළුවෝ ටිකට කොත්තු අරන් දෙන හවසට. එතකොට ඒ තව මාසක එහෙම ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබ්බා ඒ කාලේ දා ඉස්කෝලේ කාලේ දා. ඉතින් එහෙම ඒ හිටපු යාළුවෝ ඇත්තටම දැන් අර අදටත් පාරකේ දැක්කත් කතා කරනවා අර හැබැයි කෝල් කර ඉස්සර තරම් අපිට අර දැන් මේ ජොබ් හස්සේ හැමෝම බිසි. ඒ වුණත් අර ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ යාළුකම මොනවා හරි කරදරයක් වුණොත් හරි ඒ දේවල් මොනවා හරි මචං මට මෙහෙම උදව්වක් ඕනේ කියලා කියද්දි ඒ පාසල් කාලේ තිබ්බ යාළුකම අදටත් තාම එහෙමම තියෙනවා. එතකොට ඔයාලට මේ සාමාන්‍ය නමක් කියන්න පුළුවන් හොඳම යාළුවෙක් ඉන්නවද? හොඳම යාළුවෙක් කියලා එහෙම. මෙයා තමයි හොඳම එකා මගේ කියලා. නැත්තම් හැමෝම හොඳයිද? බහුතරයක් ඇත්තටම හිටියා හොඳම යාළුවෝ ගොඩාක් ඔක්කොම අර අපිට එහෙම වෙනසක් නැහැ. ගොඩාක් හොඳම යාළුවෝ හිටියා. තව අශේන් සුදාර කියලා ඉන්නවා යාළුවෙක් තාමත් ඉන්නවා. හැබැයි එයාටත් මෙයා හොඳම යාළුවෙක් වගේ හිටියට ඒ කියන්නේ මිනිහා තමයි සෑහෙන්න ඒ කියන්නේ වගේ ඉස්කෝලේ ජීවිතේ සමහර ප්‍රශ්න වුණා. ඇත්තම කිව්වොත් ෂෝන් අය මේ ඒ කියන්නේ ඔය කෙල්ල හුටුපටයක් තමයි. හැබැයි ඒක සාමාන්‍යයෙන් මිනිහා තමයි ඒ කියන්නේ මාර විදියට මගේ හිත හදලා ඒ දේවල් කරේ. අදටත් මම යාව මතක් කරන්න කැමතියි ආසෙන් සුදාර. මේ තව ඒ කියන්නේ ඌ යාළුකම කියන්නේ ඌ තවත් මේව කරා මේ ප්‍රේමකීර්ති සර්ගේ ඉස්සර නයිට් ක්ලාස් කරනවා රෑ 9ට. පස්සරට යන්න තියෙන අන්තිම 9 හවස් එක. එතකොට මේ 9:00 බස්
එතකොට ඒ බස් එකට යන්න යනකොට මගේ පර්ස් එක නැහැ. දැන් අර අතර මේ ඔයත් දන්නවා ඇති ක්ලාස් එක තියෙන්නේ හරියටම බදුල්ල සෙන්ට්‍රල් එකට යන තැන මේ මට මතක එතනින් විජය අර හරි මැද්දෙන් ගිහලා එළියට ඔව් ගෙදරනේ හරිද තිබ්බේ. ඔව් ගෙදරක තියන්න හරි දැන් මූ රෑ මැද තාප්පෙන් පැනලා දැන් මං මීටත් වැඩිය මහතයි දැනුත් මහතයි ඊට වැඩිය තවත් මහතයි අරු පැනලා මේ කොහොම හරි පර්ස් එකක් අරගෙන පර්ස් එක මේ සුඩ තිබිලා ඉතින් දැන් ඒක නැත්තම් මට ක්ලාස් ගෙදරට එකට පැනලා ක්ලාස් එකට පැනලා ඌ අහුණා නම් ඌ පොලිසියේ ඌ අරක් කරනවානේ. අර එහෙම ෆිට් එක හිටපු ඇත්තටම යාළුවෝ දැන්ටත් අර ඒ එයා එහෙම කරා දැන් ඔය දැන් ගෑනුට පැනක සාරක්ගිත් ඒ සීලුම දේවල් දන්න නිසා විවෘතව මට කියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ මොකද අශේ ගෑනු වට නෙමෙයි ලව්හුට වට. ලව්හුට පට ගෑනු ගැන ගැන වෙනම සබ්ජෙක්ට් එකක් ලව්හුට පටයක් එහෙම ගිහිල්ලා ඉතින් එතකොට ඒ අතරෙම මේ දැන් අපි රාජකාරී ජීවිතෙත් ඔය කලින් ඔය හිටපු නුවරඑළියේ තැනත් සෑහෙන පිරිසක් ඔය සංජීව සර් කියලා ඉන්නවා මදුවන්ත කියලා ඉන්නවා. ඒ කට්ටිය ඉන්නවා. ඒ දේවල් ඉතින් යාළුවෝ ඉන්නවා ඇත්තටම. යාළුවෝ වෙනස්ලා නැහැ. අර අපිට තමයි ඇත්තටම මට තමයි ඒ කට්ටියටවත් කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නැත්te කියන්නේ මේ ජොබ් මෙතන ඉන්නවා බව. හිතේ ඉන්නවා. එහෙම තමයි හොඳ යාළුවෝ එතන ඉන්නවා අනිවාර්යයෙන්. එතකොට දැන් මං මගේ වාරේ චෝර්ණයක මේ චෝර්ණය දැන් ඔයා මේ දැන් ගෙවන ජීවිතය ගැන හරිද දැන් මේ ගත කරන ජීවිතය ගැන ඔයා සතුටුයිද සහ සතුටු නම් අනිවාර්යෙන් සතුටුයි. හිටිය ගැන කියන්නේ මේ ඔය මෙහෙමනේ. ඒ කියන්නේ මං චුට්ටක් තව මේව කරන්න ගියොත් ඒක සතුටුයිද කියලා අහන්නේ දැන් අපිට හිතනවා සමහරලාට අපරාධ මට මේක තිබ්බනම් මට මෙහෙම වෙන්න තිබ්බා. මට මේ තැනට මේ දේ කරවුවා නම් මම මේක ගත්තා නම් මේ දේවල් ටික කරගන්න තිබ්බා. එහෙම නැතුව ඔයාලට හිතනවාද හරි මං හොඳ ජීවිතයක් ගත කරනවා මේ ටික. ඒකට තව හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මම විශ්වාස කරන දේ තමයි අපට ලැබෙන දේවල් අපි සතුටින් බාර ගන්න ඕනේ ජීවිතේට. ඒක දුකද සතුටද කියලා නෑ. දුක කියන්නේ අකමැති දේ, සතුට කියන්නේ කැමති දේ. ඒක නිසා අපි ඒ ලැබෙන දේ බාර ගන්න ඕනේ. කොහොමත් අනිවාර්යෙන් කරන්න වෙනවනේ. ඒ අතරේ අපි සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අපිට. අනිවාර්යයෙන්. අපිට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. අපට අකමැති දේවල් අඩු කරගෙන කැමති දේවල් කරගන්නයි වෙනවනම්. එතකොට දැන් මගේ ජීවිතේ දැන් මං ඇත්තටම මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒ කාලේ හිටපු විදියට බැලුවොත් ඒ කාලේ මේ කාලේ බලන්න ඕනේ. ඒකනේ තියෙන්නේ. ඒක එතකොට මට ඉස්සර කොයි දේ වෙන්නේ හොඳටයි කියන මට්ටමේ මම ඒක හොඳක් වුණත් නරකක් වුණත් වෙන නරකෙනුත් හොඳ වෙනවා. මට ප්‍රශ්නයක් ආව කියන්නේ මේ ප්‍රශ්නෙන් එක පැත්තක් නරක වුණාට තව පැත්තක් හොඳ වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි මේ මම සෑහෙන්න වැටිච්ච තැනක් තමයි දැන් මේ වර්ෂේ අපේ නෝනා වැටිලා කකුල කැඩිච්ච වෙලේ කකුල දෙකම කැඩුනා. එක කකුලක් මෙහෙම එල්ලෙන්නම කැඩුනා. අනිත් කකුල ටිෂු ගියා. මේ වෙලේ මම සෑහෙන්න මානසික වැටුණා. දැන් එයා හොස්පිටල් එකේ මම ගෙදර එනවා මට එතන ඉන්නත් බෑ බලන්නත් බෑ. හැමතිස්සෙම යන්නත් බෑ. දැන් ගත්ත ඕඩර්ස් තියෙනවා ඒව කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඇවිල්ලත් කස්ටමර්ස්ලා ඊට පස්සේ මේ කඩේ බලන්නත් ඕනේ ඔක්කොම තියෙනවා. ඉතින් කොහොම හරි පවුලේ කට්ටිය උදව් හම්බුණා සෑහෙන්න අක්කලා ටික බැලුවා. අයියලා කඩේ බැලුවා. ඒ ටික කරගත්තා. මට යාගෙනුවෙන් මම ඒ දේ කරගත්තා. කරලා ඇවිල්ලා අන්තිමට ඒකෙන් ඇත්තටම අන්තිම ප්‍රතිඵලය එකෙන් හොඳක් වුණේ. හොඳ කියන්නේ එයා ඊට පස්සේ ආවට පස්සේ එයාට සාත්තු කරන්න ඕනින්ද මම කඩේට ළමෙක් ගත්තා. ඒ කඩේට. ඊට පස්සේ නෝනා හොඳ වුණාට පස්සේ දැන් අපි දෙන්නම ෆ්‍රී. ඊට පස්සේ තමයි අපට අයිඩියා එකක් ආවේ අපිට දැන් මේ නිදහසෙන් අපි තව කඩේකට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි බණ්ඩාරවල කඩේ දැම්මේ. ඊට පස්සේ අර එක්ස්පීරියන්ස් එකෙන් ඒ කඩෙත් අපි මුලින් ගොඩ දාලා ඒක දුන්නා. කට්ටියකට ඒක හදලා එතන වෙනම එකක් හැදුවා දැන්. ඒ වැටිච්ච එකෙන් තමයි මේ ස්ටෙප් ටික උඩට ආවේ අපි. ඒකයි කියන්නේ හැම දෙයකම හොඳ. ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බට ආයිත් ඒකේ හොඳ පැත්තක් තියෙනවා. අද වුණත් අපේ ස්ටාෆ් එකක් යනකොට මම හිතන්නේ නෑ. එයා ගියට අපිට වඩා හොඳ කෙනෙක් එහෙම ඇවිල්ලා තියෙනවා. සමහරක් වෙලාවට ප්‍රශ්න එනවා. නමුත් එයත් යනවා ඊට පස්සේ. අපි හොඳ මිනිස්සු ටික අපි ගාව ඉතුරු වෙනවා මොකද? අපි හොඳ කරත් අපිට ඉතුරු වෙන්නේ ඒක නිසා අද ඉන්න තත්ත්වය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒ ටික ගානට එකන වර්ධනයක් තමයි තියෙන දවස මාසෙන් මාසට අවුරුද්ධ අවුරුද්ධට ඕ කියන්නේ යනෝ ජීවිතය හිමීට හිමීට යනවා යනවා. හදිස්සි වෙන්නත් නෑ නෑ මොකද හදිස්සි ගමනක් ගිහිල්ලා හිරවුණොත් ඒවා වැටෙන්නේ මේ හරි අමාරුයි. අමාරුයි ඒක නිසා හිමීට යනවා හදිස්සියක් නෑ හිමීට යන ගමන වැටෙනවා අඩුයි ඊළඟට ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් තියෙනවද කොතනද හරි එන්නේ නිසා තමයි අද මම මේ තත්ත්වෙ ඉන්නේ කියන එක එහෙම තියෙනවා නම් මොකද්ද එහෙම ගත්තොත් සාරංකිව මැරි කරපු තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් විදිහට තියෙන්නේ තව ඒ කියන්නේ එයා ගොඩාක් මගේ මයින්ඩ් එක හදනවා ජොබ් එක වුණත් බිස්නස් එකක වුණත් දැන් ඒ කියන්නේ කලින් ඉඳන්ම මං කිව්වාගේ මං ඉන්නේ මේ කාගේ හරි යටතේ වැඩ කරන ජොබ් එකකනේ දැන් අද වෙනකන් වුණත් මං ඉන්නේ මෙහෙමයි. හැබැයි මට ආසාවක් තියෙනවා මට තුම්මනාවක් තියෙනවා මගේම කියලා බිස්නස් එකක් කරගන්න. හැබැයි අර මං ෂෝන්නගෙන් කලින් ඇහුවෙත් ඒකයි ඔයාට ආපු අභියෝග මොනවාද කියලා දැන් අපේ අම්මලාගේ පැත්තේ හරි ඒ කට්ටිය දැන් ඇත්තටම අපේ අම්මලා කියන්නේ ජොබ්ම කරන්න කියලානේ. ගොඩක්ම ඉස්සර නම් තිබ්බ ඇත්තටම අපේ අම්මලාගේ මේ අයිඩියා එකක් තිබ්බේ රජේ රැකියාවක් කියන්නේ. ඒක ඉස්සර ඉඳන් මං හිතන්නේ ගොඩාක් කට්ටියගේ තිබ්බ මේකක් මොකද මංගුවේ අපේ පැත්ත නම් එහෙම එකක් එහෙම නෑ ඔයාලගේ නෑනේ ඔයාලගේ පැත්ත නෑ අපේ පැත්තේ එහෙම එකක් නෑ අපේ දැන් ගෙදර ඉමුණක් කවදාකවත් මම මේ ජොබ් එක කරන්න මේ ජොබ් එක කරන්න එහෙම කවදාකවත් එහෙම නෑ මගේ දේවල් මට කරගෙන යන්න නිදහස තිබ්බා අර ගෙදර මිනිස්සුන්ට විශ්වාසය තිබ්බා මම වැරදියක් කරන්නේ නෑ කියලා. ඒ නිසා අර පුළුවන් දේ කරගෙන ඉඳී කියලා තිබ්බා. දැන් එතකොට අර අපේ ආකල්පයත් එක්ක ඇත්තටම මේ ළමෙක් හරි ඉස්කෝලේ දාගන්න ඕන ජොබ් එකක් තියෙන්න ඕනේ. අර ඒ මතේ ඉන්න නිසා චුට්ටක් අමාරු වුණා. අමාරු වුණා කියන්නේ අර ඔය කොහොම හරි අර කාගෙන කොහොම හරි ජොබ් එක කරගන්න ඕනි සහ ආර්ථික තත්ත්වයට අදාගෙන මේක කොහොම හරි කරගන්න ඕනි කියන මතේ හිටපු නිසා එතකොට ඒකෙදි ඒ ගමනේදී දැන් ඇත්තටම මැරි කරනකම් අම්මා තාත්තා ළඟින් හිටියා. ඒ කට්ටිය සපෝට් එකක් දුන්නා. ඒ කියන්නේ ගෙදරින් මට වදයක් දෙන්නේ මේ ඔයා ගිහිල්ලා පුතා මේ බඩු ටික ගේන්න මම පඩි ගත්තද මොනාට වියදම් කරාද කියලා එයා හොයන්නේ අදටත් එහෙමයි. කොහොම මං කොච්චර පඩියක් ගත්තද ඒ දේවල්. එතකොට මගෙත් අර ඉවක් බවන්නේ නැතුව ෂෝන් අයියේ මේ يعني ඉතිරියක් ගැන හිතුවේ නෑ. අර මං දැන් ඉස්සෙල්ලා කිව්වේ මං පළවෙනි ගත්ත පඩි 40000යි. හැබැයි 40000න් 10000 ගානේ හරි එකතු කරන් ආවත් මම දැන් අවුරුදු 8ක් ජොබ් කරලා තියෙනවා. හරිද? ලොකු ගාණක්. එහෙනම් මම බිස්නස් එකකට මගේ අඩිතාලම හදාගෙන. අර එහෙම තමයි අපි අර කිව්වාගේ අපි වෙන දේවල් ගැන පසුතැවෙන්නේ නැතුව මමත් ඒකයි අර යනවා පාත් එකේ යනවා. එතකොට මේ හැම එකම එන ප්‍රශ්නවලදී අම්මා තාත්තගෙන් පස්සේ දැන් මෙයා සාරංගී හැම වෙලාවෙම මොටිවේෂන් එකක් දෙනවා මොටිවේට් කරනවා ඔයාට මේව කරන්න මේව කරගෙන යන්න පුළුවන් කියලා එයා හැම වෙලාවෙම ඔළුව හදනවා. ඒක තමයි මම දකින හොඳම ටර්නින් පොයින්ට් එක. මොකද එයාටත් මං හම්බෙනකොට මේ කිසිම දෙයක් එයාගේ ආර්ට් දේවල් තිබ්බෙත් නැහැ. මමත් සාමාන්‍යයෙන් පස්සර කොල්ලෙක් විදිහට තමයි අපි දෙන්න හම්බුනේ. එතකොට දැන් අපි දෙන්න එකතු වෙලා ගමනක් යනවා. තව ඉස්සරහට ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ හොඳම ටර්නින් පොයින්ට් එක කියලා මං හිතන්නේ. ඇත්ත ඒක එතන හරි. මොකද අපේක්ෂා වීමයි හම්බෙනකොට උනත් අපි 2008 හම්බුනේ. එතකොට යා ඒ ලෙවල්ස් එක සයි කරන ගම. කේක් දාරවම වැඩ මොකුත් නැහැ. ඊට පස්සේ තමයි හැමදේම පටන් අරගෙන අපි දෙන්න දැනුවත් කරපු දේවල් තමයි හැමදේම තියෙන්නේ. අපි දෙන්න එකතු වෙලා සාකච්ඡා කරලා ඒව කරපු දේවල් තමයි මේ හැමදේම. නැත්තම් අර පවුලෙන් හම්බෙච්ච දෙයක්වත් පවුලේ හොඳ නාමේ හම්බුණා. ඒතර එහෙම නැතුව මේ අපිට කාගෙන්වත් ඉල්ලම් කරපු දේවල් නෙමෙයි. තමාරක් වෙලා හිතන්න පුළුවන්නේ. මුගේ මේ පවුල මෙහෙමයි මෙහෙම නෑ. ඔව් සල්ලිකාරයෝ මෙහෙම බිස්නස් කියලා. ඔව් බිස්නස් කාර්යය දායකව බිස්නස් කාර්ය එහෙම දෙයක් නේ. ඒ නොලෙජ් එක තියෙන ඒගොල්ලන්ට. ඒ වලින් උදව් ලැබෙනවා. වචනෙන් හරි උදව්වක් ලැබෙනවා. එහෙම ඇතැරලා දානව නෙමෙයි. නමුත් අර හැමදේම අපි දෙන්න මහන්සියෙන් කරපු දේවල් තමයි. අර ටිකෙන් ටික ඔයා කිව්වාගේ ටිකෙන් ටික හිමින් යන ගමන මේක. ඒක ඔයාලා දෙන්නම කරපු දේවල් තමයි. දැන් බිරිඳ ගැන කියපු නිසා මගේ ප්‍රශ්නේ මං අහන්නම් අයියාගේ.
ඔයාට මංගේතන ලොකු චලෙන්ජ එකක් තිබ්බ අක්කව ගන්න එක ඒ පවුල සාමාන්‍යෙන් ලොකු පිරිසක් හිටියනේ බිරිඳ සහ පවුලේ කට්ටේ විස්තර චුට්ටක් අපිට කියන්න ගන්න එක චැලෙන්ජ එකක් කියන්නේ අර ගන්න එක ගැන සාමානය ගොල්ලගේ පවුල හැටියට ගොල්ලෝ අයිල හය දෙන එක කෙල්ලා එතකොට ඒක නිකං අර මැනිකක් වගේ තමයි හැදී හැදී එතකොට ඒකට එන්න මගේ පසුබිම තියෙන්නේ බේ මම සාමාන්‍ය පවුලක මනුස්සෙක්නේ එතකොට ඒක පොඩ්ඩක් මදි එතකොට අපි දෙන්න ඉවසල්ලා කල් අරගෙන සංයමයෙන් අපි ඒ වටපිටා හිමීට හදාගත්තා ඉතින් ඒක හදාගත්තට පස්සේ මේ මම එතරම ගටයවිස් ගිහිල්ලා ෆස් ප්‍රකේෂන් එක ඇවිල්ල මං කෙලි මයිලා හයටම කතා කරා එක අපි දෙන්න ප්ලෑන් කර කියලා කතා කරා එතකොට එතනදී මගේ බැක්ග්‍රවුන්් එක ප්‍රශ්නයක් නෑ එතකොට ඇති එහෙම අවුලක් නෑ එතකොට මට මමගේ මට ප්‍රශ්නයක් නෑ මට මෙයා බලන්න බලාගන්න පුළුව කාටවත් කරදරලට බලාගන්න පුළුව ඒදේ ඒක නිසා ඉතින් අයිලත් විශ්වාස කරේ නෑ ඒ දවස්තල 100%ක් එහෙම විශ්වාස කරන්න බෑ සාධාරණයනි අයිය කෙනෙක් නංගි කෙනෙක් දෙනද මටත් නංගි කෙනෙක් ඉන්නවා පාට විශ්වාස කරන්න බෑ නමුත් දැන් ඒ දැන් අවිශ්වාසයකුත් නෑ දැන් ඒකර එදා කියපු දේ අද ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා එයාව මම බලාගෙන එයාවයි අම්මවයි දෙන්නව මම බලාගෙන නැත්නම් අම්මා අපිවත් බලාගෙන හිටියේ දැන් ඉතින් අම්මවත් බලාගෙන අපි ඉන්නවා එතකොට ඒ පවුලේ බලනවා නම් ඉතින් පවුල ගැන දන්නවා ගොඩක් කට්ටිය අයි බදුල්ලේ කළු මහත්තයාගේ පවුල ගුවහම අයි වගේ දන්නවා ඕන කෙනෙක් දන්නවා හොඳ තැනක හොඳට ඉන්න කොලටීට ඉන්න සෙට් එකක් ඒක නිසා එතන ආයි වචනයක් නෑ කියන්න මං හරි සතුට වෙනවා ඒ වගේ පවුලකට සම්බන්ධ වෙච්ච එක කෙනෙක් ලොකු වාසනාවකට තමයි එහෙම හම්බුනේ අනිවාර්යයෙන් ඒක මං ඒක ගැන මම අදට සතුට වෙනවා මගේ හැමෝටම මගේ සහෝදරයෝ නේ හැමෝටම මං අදටත් ආදරේ ඒ හැමදාම ඒක තියෙන මගේ හිතේ ඒගොල්ලෝ වෙනුවෙන් ඒක හැමදාම තියෙයි ඒ මිනිස්සුත් ඒ විදිහටම ඉන්නවා හැමදාම අපිත් එහෙම ඉන්නවා ඒක නැති වෙන්නේ නැහැ ඒක ෂුවර් මොකද යන විදිහට ඒක තේරෙනවා තේරෙනවා මොකද ඒගොල්ලොත් අපි ගැන හොයනවා ගැන හොයනවා ඉතින් අවශ්‍ය දේවල් කතා කරනවා ඉතින් ඒ වගේම අපිත් ගිහින් යනවා එනවා ඒගොල්ලන්ටත් අපි ඕන අපිටත් ඒගොල්ලන් ඕනේ සහෝදරකම තියෙන අපිට මොකද අපේ කට්ටිය සෙට් වුණාට පස්සේ අපිට පිටකන කට්ටිය අයින් කරනවා නෙමෙයි අවශ්‍ය නැහැ අනිවාර්යයෙන් එතන හැමදේම තියෙනවා ඒ පවුලේ ඒ කට්ටිය සෙට් වුණා 20ක් විතර ඉන්නවා ඒ සෙට් එක සෙට් වුණාම ඒ හැමදේම එතන තියෙනවා අවුරුදු උත්සවයක් උනත් කරගන්න පුළුවන් අවුරුදු උත්සවයක් අපි ගෙදර පාටි දාන්නේ ඩීජේ එකක් ගහලා ගහලා ගෙදර පාටි දාන්නේ එතකොට ආයෙ 100ක් හිටියා වගේ තමයි එතන පාටි ඒක තියෙනවා ඉතින් ඒක අදටත් තියෙනවා දැන් පොඩ්ඩක් අර කට්ටිය දුරස් වෙලා නිසා රට ගිහිල්ලා ඉන්න ඒ නිසා පොඩ්ඩක් පාටි එහෙම අඩුයි නමුත් ඉතින් සතුටින් ඉන්නවා කට්ටිය සතුටින් ඉන්නවා ඒක තමයි වෙන්න ඕනේ අන්තිම ප්‍රශ්නය අහුනේ හරි ඔව් ඒක ඔයාද මුලින් ඇහුවේ මම මුලින්ම ඇහුවේ මේකේ හතරද අපි ඇහුවේ එතකොට ඔව් හතරයි ඇහුවේ හතරයිනේ එහෙමනම් ඔයාගේ ඔය සාමාන්‍යයෙන් අලුත් පරම්පරාව ජෙන්සි ඒක ගැන දකින්නේ කොහොමද ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් යම් දෙයක් වෙනුවෙන් කැපකිරීම සාමාන්‍ය දැනුම අපි දැන් අපිත් එක්ක බලනකොට ඒගොල්ලන්ගේ ඒ කට්ටිය ගැන කොහොමද ඔය දකින්නේ ඒගොල්ලෝ දිහා ඇතර මම ජෙන්සීවලට අයිතිවෙන් මං 94 නිසා මං හිතන්නේ ජෙන්සීවලට අයිති වෙන්නේ නැහැ. එතකොට මේ හැබැයි ඒක තමයි. හැබැයි ජෙන්සී කට්ටියත් එක්ක වැඩ කරන්න දැන් අපි කිව්මුකෝ මේ මංගේ බලන සොසයිටි වල සමහර විට ඒජන්සි වලට අදාළ ගොවි මහත්තුරුන්ගේ ළමයි ඉන්න පුළුවන්. එතකොට වර්ක් අපි කලින් වැඩ කරපු තැන එහෙම හිටියා. මම ඒක දකින්න එක දෙයක් තමයි මේක හැමෝටම අදාළ නෑ. සමහරු ඉන්නවා. සමහරු ඒ කියන්නේ සමහරු ඒත් බොහොම අතලොස්සක් තමයි ඉන්නේ. ඒ කියන්නේ හරි අර
වගකීම් විරහිතයි විරහිතයි කියලා කියන්නේ තරහ වෙන්න එපා එහෙම අර කිව්වට මේ ඒජන්සි කියලා දැන් බයින්න එපා එන්න නාකියෝනේ උඹලා කියලා එහෙම නෙමෙයි මං කියන්නේ ඒ කියන්නේ වැඩක් එහෙම දුන්නත් අර සමහරු මේ අර එක ගණන් ගන්න දැන් ඇත්තට මං මගේ පළවෙනි ජොබ් එකේ මං ඒක කරනකොට ගොඩාක්ම මේ අපිට මොකක් හරි දෙයක් කවුරු හරි කිව්වොත් ඒක ලොකුවට අපි හිතනවා දැන් මේක කොහොම හරි කරන්න ඕනේ එහෙම කියලා. එතකොට අපිට අර තිබ්බේ සුන්දර කාලය මේ කට්ටියට හම්බ වෙනවාද කියලා මොකද ගෑම් ගත්තොත් ෆෝන් එකේ මයි මොකක් හරි ගේම් එකක් හරි ඒ දේවල් කරනවා. එතකොට මේ දැන් බලන්න තියෙන මේ ප්‍රශ්න ඇත්තටම දැන් මෑත කාලේදී රේස් යනවා කොල්ලෝ රේස් යනවා යන්න ඕනි යන්න ඕනි මං කියන්නේ කොළු කාලේ ඒ ආතල් එක ගන්න ඕනි ඒක ගන්න එපා කියලා අපේ කොළු කාලේ අපට ඇත්තට මේ පහසුකම් තිබ්බේ නෑ. නෑ අපි ජෙන්සි කියලා වෙනසක් නෑ. එතකොට අපිට ඒ පහසුකම් තිබ්බේ නෑ. තිබ්බේ නෑ ඒක නිසා අපිට ඒ වලට යන්න බෑ. අපිට පුෂ් සයිකලයක්වත් හරියට තිබ්බේ නෑ. තිබ්බේ නෑනේ පුස් සයිකල් රේස් යන්න බෑ ඒක දැන් කාලේ තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒක කන්ට්‍රෝල් කරගෙන කරන්න දන්නේ නෑ. එතන උනාට පස්සේ ඒක තමයි හැමදේම වෙන්නේ. හැමතේම වෙන්නේ ඒ වගේ තමයි තව ජෙන්සි එකේ මම දකින දෙයක් කියන්න ඕන. ඒක අතර ජෙන්සි කට්ටියගේ තියෙනවා අපි සමහර දෙයක් කියනකොට අපි හිතනවනේ කියන්න කලින් දැන් ඔයාගේ වැරද්දක් වෙන්න පුළුවන් අපි ඒක මූණට එකපාරට කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා කියනවද නැද්ද ඒක නොකියම ඉන්නත් පුළුවන් අපි ඒදී. නමුත් ජෙන්සි කට්ටියක එකක් තියෙනවා දැක්කොත් දෙයක් ඒක කියනවා කෙලින්ම මූණටම ඒක අත්දැකීමෙන් මම දන්නවා මොකක් හරි දෙයක් මේක රහද නෑ ඒක රහ නෑ. අරු තරාවුණාද කොච්චර අමාරුවෙන් හැදුවද කොච්චර කට්ට කෑවද ඒක බලන්න කොච්චර භක්තියෙන් ඒක දුන්නද ඒක අදාළ නැහැ. ඒක රහ නෑ ඒක රහ. එන්නේ ඒ වගේ ඒවර අර ඔය කෙලින් කතා කරන ගතියක් තියෙනවා. ඒක අර එහෙම කෙලින් කතා කරන එක හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. අර අවස්ථාවන් කියන්නේ අර වෙලා තියෙන එතකොට අර අපි අර මේ ටික පාරව ෂොක් වෙනවා. ෂොක් වෙනවා. නමුත් ඉතින් පස්සේ හරියට ඉඳලා හිතලා මේ කියන්නේ නැවතිලා කල්පනා කරලා බැලුවොත් ඉතින් හරි ඇත්ත තමයි. ඒක තමයි ඇත්ත. අපේ නැති දෙයක් ඒක අපේ පරම්පරාවේ නැති දෙයක්. ඔයගොල්ලෝ ටක් දාලා මේක ඕක නෑ ඕක කරන්නේ. ඔය දැන් කියනකොට තමයි මටත් ඔය සමහර හරි එතනදිත් ඒගොල්ලෝ කියන හැමදේම හරි නෙමෙයි. වැරදි දේවලුත් වෙනවා. හරි දේවලුත් කියනවා. අර කියන දේ ටක් දාලා කියන එක මම දැකපු ලක්ෂණයක් ඒ ජෙන්සි කට. දැන් ඔය කියනකොට තමයි මටත් මතක් වුණේ අර අපේ පරම්පරාවේදී මෙයාලගේ චුට්ටක් ජෙන්සි එකේ එකතු වීමත් හරි ඉක්මන් එකතු වීමක් තියෙන ඕන දෙයකට ටක් ගාලා අර සෙට් එක බහිනවා කියලා කියන්නේ ඒ වගේ තියෙනවා ඉතින් ඒ දේවල් හැමදේම තියෙනවා. අපි ඒ කට්ටියත් එක්ක ඉස්සරට යනවා. ඔව් ඉතින් ඒ පරම්පරාව අපිට අලුතෙන් ලෝකෙනේ දැන් අපි හිටියේ අපි තාත්තලා විදිහට නෙමෙයි. අපි වෙන විදිහකට ඉන්නේ. අපිට ඉදිරි කට්ටිය නේව නෙමෙයි. දැන් ජෙන්සි එක ඉස්සරහට ගිහිල්ලා දැන් එන්නේ නිකන් කම්පියුටර් වගේ ඒ කාලයක් එයි අනිවාර්යයෙන්ම ජෙන්සි එක ඉස්සරහට ගිහිල්ලා එන්නේ ඒ යුගයක් තමයි දැන්. දැන් මට මතක නෑ මචනේ ඊයේ දැන් අපි මේ අයියා කතා කරද්දි කිව්වේ දැන් අපි ඉන්නේ හෝමෝ සේපියන්ස් ඉස්සරහට එන්නේ උන් නෙමෙයි වෙන එකක් කිව්වනම් මයික්‍රෝ මොකක්ද එකක් හරි මේ ටෙක්නිකල් සෙට් එකක් එන්නේ කියලා ඒක නම මට මතක නෑ. දැන් UK ඉන්නේ අය. දැන් මතකයි අපි බලන කට්ටිය මතකයි නේද යටි කමෙන්ට් කරන්න කියලා කිව්වා අපිටත් දැනගන්න. මතක තියාගන්න ඉස්සරහට එන්නේ එහෙම එකක් තමයි කියලා. ඒගොල්ලෝ වෙනස් සම්පූර්ණ. එහෙම සීන් එකක් තමයි තියෙන්නේ ඉතින් ඉස්සරහට එහෙම දැන් මේ වගේම ජෙන්සි එකක් කියයි ඉස්සරහට ඔය කියන්නේ මෙන්න මේ වගේ අපි කාලේ මෙහෙම තිබ්බ දැන් රොබෝවරු වගේමයි එහෙම කියලා කියයි ඉතින් මේ මං හිතන්නේ ෂෝටයි අපේ කාල වේලාව අවසන් සෑහෙන වෙලාවක් ගියා ඉතින් අමාරුවෙන් හරි කමන්නේ ආගෙන හිටියා නම් අපිත් මේ පළවෙනි ෆස්ට් ටයිම් එක අපි දෙන්නගෙත් පළවෙනි ෆස්ට් ටයිම් එක පළවෙනි ටයිම් එක නෙවෙයි පළවෙනි ෆස්ට් ටයිම් එක ඉතින් මේ අඩුපාඩු ඇති අපි කතා කරපු දේවල් අපි දෙන්නට වැදගත් වෙනවා අමට ආගෙනට මෙලෝරක් නැති ප්‍රශ්නයක් නෑ මේ කවුදරි අපට බලට තියෙනවා බලයි ඒක නිසා මේ එනම් බොහොම ස්තුතියි අපේ යාළුව එකේ අද මේ සතියේ පොඩ්කාස්ට් එක අපි දෙන්නගේ ෂෝන්නයි සහ මගේ ඉතින් බොහොම ස්තුතියි නරබුවපට ෂෝනයත් පුනා තියෙනවා නම් කියන්න බේරලා ඔව් ඉතින් ඇත්තටම අපි දෙන්න මේ ෆස්ට් ටයිම් නේ දැන් කලින් දෙකකට හිටියා නේ ඔව් දෙකකට හිටියා ඒකද එතනින් එහාට අනික් කට්ටියවත් බැලුවා අපි අපි දිගටම බලනවා අපේවා
හැබැයි කලින් මයි විරජ්‍ය කතාවර එක මං කතාක ඒ කෑල මට තාම් බලන්න බර අනිත්‍ය වෙල එක බලන්න කරන ඉතින් එමද කට්ටිට කියන්න ඉතින් බලන්න පුළුවන්න බල එතන්න නොබල නොපට එන එ බෝවිස්තු බෝස්තුතියි